Ang ina baris naging nang. Mega mahal saray. Enak kanda. Oke melasi kerama. Oh, kumakain na. Good morning මගේ යාළුවනේ. අද මට හරිම කාර්යබහුල දවසක්. ඒක හින්දා ඉක්මනින්ම මූණ සෝදාගෙන කෝපියකුත් පීලා මම මේ ලෑස්ති වෙන්නේ ගෙදර අස් කරලා අතු ගන්න. මොකද කොච්චර වැඩ තිබුණත් මං කැමති නෑ මේ රාජකාරියත් මගේ අහිංසක ආච්චිගේ පිටට පටවන්න. ඒක හින්දාම මොන කාර්යබහුල දවසේත් ප්‍රථම රාජකාරිය වෙන්නේ මෙන්න මේක. හිතේ හයියට වැඩ කරාට එයාලා දැන් ගොඩාක් වයසයි. ඉතින් ඒක හින්දාම ආච්චි සීයයි කැමැත්තෙන් කරන දේවල් කරන්න දීලා ගෙදර අනිත් වැඩ ටික මම කරනවා. මොකද මම හරිම බය දෙයක් තමයි ඒ දෙන්න අසනීප වෙන එක. අද ගොඩාක් වැඩ තිබ්බ දවසක්. කර්ටන් මාරු කරලා වොෂින් මැෂින් එකේ සෝදන්න පුළුවන් ටික මම වොෂින් මැෂින් එකේ සේදුවා. තව සෙට් එකක් තියෙනවා ඩ්‍රයි ක්ලීන් කරන්නත්. ඉතින් කඩිමුඩිය වැඩ ඔක්කොම ටික ඉවර කරලා මම මේ වොෂ් එකක් දාගන්න යන්නේ ලොකු රවුමක් ගහන්න යන්න. ආද ඇඳගෙන යන්නේ මෙන්න මේ ට්‍රවුසර් එකයි. මෙන්න මේ টොප් එකයි. අද ටිකක් අවුව දවසක් හින්දා මෙන්න මේ ඕවර්කෝට් එකයි. ඉතින් අද මගේ උදේ කෑම එක තමයි මේක. පිට්ටු. මේ පිට්ටු හැදුවේ අපේ ආච්චි හරිම රසයි. හැබැයි මම පිට්ටුත් එක්ක ලුණු මිරිස් කන්න කැමති නැහැ. මම පිට්ටු කන්නේ පොල් කිරිත් එක්ක ඊට පස්සේ සීනි දාගෙන. මං වගේ අමුතු විදිහට කන අය ඉන්නවද? කාලබිල මං ලෑස්ති වෙන්න පිටත් වෙන්න. ඉතින් යාළුවනේ ඔන්න මම ලෑස්ති. මම අද ලොකු ගමනක් යන්න හදන්නේ. ඉතින් මේ ගමන පුරාවටම ඔයත් මමත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්. මං එනම් පරිස්සමට ගිහින් එන්නම්. මම මේ යන්නේ අපේ තාත්තගේ ගෙදර ඇස් කරන්න. මේ දවස්වල චුට්ටක් අසනීපෙන් හින්දා මං අක්කා කෙනෙක් එක්කට අඬ ගහගත්තා. යන ගමන් මං කඩේකට ගියා. මොකද දවල්ට කන්න අපි දෙන්න ප්ලෑන් කළේ රාමෙන් කමු කියලා. ඉතින් ඕන කරන අඩුම කුඩුම ඔක්කොම අරගෙන අපි දෙන්න මෙන්න මේ විදිහට යද්දී මගදී හම්බුණා අච්චාරු කඩයක්. මේ වගේ එක එක බෝතල් වලට ලොවි, වෙරළු, නෙල්ලි වගේ දේවල් දාලා තිබුණා. මම ගත්තේ දිවුල් අච්චාරුවක්. ඉතින් මෙන්න මෙහෙම කන බොන જાති අරගෙන මම යන්නේ තාත්තගේ ගෙදරට. කලින් මගේ වීඩියෝ බලපු කට්ටිය මේ ගෙදර හොඳට අඳුරනවා. ඕ මොකද්ද ප්‍රශ්නේ? දෙන්නේ දැන් මං ඔයාලෙන් ගන්නවා සල්ලි ගන්නවා දැන් මේ බෝල දෙන්න. බෝලකට 20 ගාණ දෙන්න. ගෙදර ඉස්සරහ පාරේ පොඩි ළමයි ටිකක් සෙල්ලම් කරනවා. ඉතින් එයාලගේ ප්ලාස්ටික් බෝල අපේ වත්තට එනවා. සමහර දවසට මම ගෙදර එද්දි ප්ලාස්ටික් බෝල 2-3ක් වත්ත ඇතුලේ තියෙනවා. දැන් ළමයින්ට සෙල්ලම් කරන්නවත් හරියම මිදුලක් නැහැ. අන්න ඒක හින්දාම ගොඩක් ළමයි සෙල්ලම් කරන්න උරු වෙලා ඉන්නේ පාරේ. අපේ පුංචි දවස්වල අපිට සෙල්ලම් කරන්න ලොකු මිදුලක් තියෙන ගෙවල් තිබුණා. ඒත් අද ගොඩක් ළමයින්ට ඒ chance එක හම්බෙන්නේ නැහැ. අපි දැන් ගියාපෝ අචාර්යයට කමු බලන්න. කෑල්ලක් කාලා බලමු කොහොමද කියලා. මම මෙතන මීට කලින් කාලා තිනවා රසයි. එතකොට නම් බලමු. හොසයි. මම මෙතන මීට කලින් වෙන අච්චර වර්ග කාලා තියෙනවා. හැබැයි ෆස්ට් ටයිම් තමයි දිවුල් අච්චර ගත්තේ. Few moments later. අම්මෝ මේක මාර සරයි.
මේ දවස් ටිකේ මං ටිකක් අසනීපෙන් ඉන්න හින්දා ගෙදර අස් කරන්න මම අක්කා කෙනෙක් එක්කගෙන ආවා. ඉතින් එයා වැඩ කරනකම් මම මේ ලෑස්ති වෙන්නේ අපි දෙන්නට දවල්ට කන්න කෑම හදන්න. මුලින්ම ඔන්න බිත්තර එක තැම්බෙන්න තිබ්බා. මං ඔයාලට කඩේ ගිහිල්ලා ගෙනාපු දේවල් පෙන්නන්නම්කෝ. මෙන්න මේව තමයි මං ගෙනාවේ. අද හදන්නේ මෙන්න මේ රාමෙන් දෙක. බිත්තර ටිකක් තම්බගෙන මම මේ විදිහට එක සුද්ධ කරගත්තා. මතක් කරලා ඔයාලත් බිත්තර තම්බද්දී ලුණු ටිකක් දාන්න වතුරට. එතකොට හොඳට බිත්තර කට්ට ගැලවෙනවා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ ඔම්ලට් ටික හදාගන්න. දැන් ඔයාලා බලනවද මම බිත්තර තම්බලා ඇයි මේ ආයේ බිත්තර පදින්නේ කියලා? ඉතින් ළමයි මම බිත්තර 4ක් ගෙනාවා. මට හිතුණා 2ක් තම්බලා 2ක් බැද්දොත් හොඳයි කියලා. ඊට පස්සේ මම ගෙනාපු අර චිකන් සොසේජස් ටික මෙන්න මේ විදිහට බැදගත්තා. ටික කිව්වට ඉතින් 4යි අපි දෙන්නයිනේ ළමයි. මේ තමා මම ආසම සොසේජස් වර්ගය. නයිමිරි සොසේජස් එක. මම මේකට හරිම ආසයි. ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලත් මේ සොසේජස් වර්ගයට ආස නම්. මම දැන් ලෑස්ති වෙන්නේ රාමෙන් එක හදන්න. ඉතින් මේ විදිහට වතුර එකක් ලිපේ තියලා ඒක හොඳට උතුරනකන් ඉඳලා ඒකට මෙන්න මේ විදිහට රාමෙන් එක දාගන්න. ඊට පස්සේ පියනකින් වහලා මේක ටික වෙලාවක් තියලා තියන්න විනාඩි 5ක් විතර. විනාඩි 5කට විතර පස්සේ මේක හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ තැම්බිච්ච එකට තමා අපි අර රාමෙන් එකේ මිශ්‍රණය දාගන්නේ. මේක ටිකක් වැඩියෙන් සැර එකක්. ඒක හින්දා මම මාත් එක්ක ආපු අක්කට මේ වර්ගේ රාමෙන් එකක් නෙවෙයි ගෙනාවේ. එයාට ගෙනාවේ ටිකක් සැර අඩු රාමෙන් එකක්. මට ඕන උනේ හායි හොයි එකක් තුම් පිට විවි කන්න. මෙන්න මේ විදිහට රාමෙන් එක ඇතුලේ තිබ්බ පැකට් දෙක දාගෙන මම මේක ටිකක් තැම්බෙනකන් තියලා තිබ්බා. බලන්නකෝ ඒක රස පාට. ඉතින් මේ විදිහට මම විනාඩි 2ක් විතර මේක ලිපෝට තියාගත්තා. විනාඩි 2කට පස්සේ මෙන්න මේ විදිහට ලස්සනට රාමෙන් එක රස පාටට හැදිලා තිබුණා. ඔන්න මම දැන් ප්ලේට් දෙක ලෑස්ති කරා. මේක මගේ එක, මේ මාත් එක්ක ආපු අක්කගේ එක. ඕක නතර කරලා එන්න කණ්ඩ. ඔක්කොම ලෑස්ති කරා මම. මට ගොඩක් බෙදලා. එක ගානකින් දෙන්නට පැකට් එක පැකට්. ඉතින් සරයිද? නෑ නේ. මම වාට ගත්තේ සර අඩු එක. නිකන් කලබන සුට්ට. සරයිද? කලබන සුට්ට. ටකි. ඔහොම කාලා හරියන්නේ නැහැ. ඒක සරයිනේ. ඒක සරයි මට හිතෙනවා වාට සර වැඩි වෙයි කියලා. ඒ පාර මම කීයද? ඔව්. ඔය අපි සර කර පියමගේ කොච්චි එක ගෙනල්ලා අම්මෝ කෑවේ නෑ. ඒ පාර තමයි ඔයාට ඕක ගත්තේ මට මේ සැරේ එක ගත්තේ. කොම්මයි සර වැඩි මේක. කාලා ටික වෙලා ගියට පස්සේ තමයි මේක දන්නේ. ඊට බත් ඕනනම් ගේමු. නෑ පිස්සුද බත් එපා. කාලා ඉතින් බත් වගේ දෙන්නත් එක්ක හොඳට කයියක ගහ රස කර කර අපි දෙන්න ඔන්න දැන් රාමෙන් එක කන්න පටන් ගත්තා. කයියත් එක්ක පෙප්සි එකත් එක්ක රාමෙන් එක හොඳට ගැලපුණා. දෙන්නගේ උපදූප කියවිල්ලත් එක්ක මේ සැරම සැර රාමෙන් එක මටත් හොරෙන්ම ඉවර වෙන්න පටන් ගත්තා. මේකේ තව රාමෙන් එකක් තියෙනවා ෂින් රාමෙන් කියලා. මං ඒකට හරිම ආසයි. ඒක ටිකක් පැණි රසයි. පොඩ්ඩක් වැඩ කරනවා එනවා
තේ කප් කහට කහට තමයි බොන්න ඕනේ. මටත් ආස කහට බොන්න. කහට එකක් බොනවා. ඊට පස්සේ ඔන්න ටික වෙලාවක් ඉන්නවා ඉඳගෙන ආයෙ වැඩ. ටීවී එක දානවා. රවුමක් වැඩ කරනවා. ටීවී එක දානවා. ඇවිල්ලා චුට්ටක් ඉඳන් ඉන්නවා. ටීවී එක එහෙම ඉඳි ගිහලා වැඩ. ආයෙ චුට්ටක් ඇවිල්ලා හුස්මක් බලනවා ටීවී එක. ආයෙ වැඩ. ඔය මම අක්කත් එක්ක කියවන්නේ මගේ අම්මා ගැන. ඇත්තටම අම්මලා කියලා කියන්නේ සසරක්. එයාලට කරන්න පුළුවන් දේවල් අපිට හීනකින්වත් හිතන්න බෑ. මම මේ ලෝකේ දැකපු ශක්තිමත්ම ගැහණිය මගේ අම්මා. කතාවෙන් කතාව ටික ටික රාමයන් එක ඉවර වෙනවා. පේනව නේද ඔයාලට? ඇත්තටම ළමයි රාමයන් එක රසම රසයි. මම කියනවට මේ විදිහට ඔයත් දවසක හදලා බලන්නකෝ. හදලා බලලා රසද රස නැද්ද කියලා ඉතින් මට කියන්න. කාලා බේලා ඉවර වෙලා ඔන්න අක්කා ආපහු සුපුරුදු විදිහට වැඩ පටන් අරගෙන. මට අද ටිකක් හිතට ආවොල්. මොකද වෙනදට මම අක්කට උදව් කරනවා. හැබැයි අද ඔක්කොම වැඩ ටික යාට තනියම කරන්න වෙනවා. මේ දවස් ටිකේම මම ඉන්නේ චුට්ටක් අසනීපෙන් හින්දා එයාට අද දවසේ වැඩ ටික ඔක්කොම තනියෙන් කරන්න වුණා. ගෙදර වැඩ ඉවර කරලා මිදුලත් අතු ගාලා තනකොළ වලට වතුර දාලා මල් වලට වතුර දාලා මේ ඔක්කොම කරලා ඉවරුණාට පස්සේ මෙන්න මේ විදිහට තමා ගෙදර තිබුණේ. ඉතින් මම ඉත ගහෙන් මල් වට්ටියක් කඩලා බුදුහාමුදුරන්ට පූජා කරලම තමයි ගෙදරින් ආවේ. ඔන්න ළමයි අද රස්තියාදුව මේ විදිහට ඉවරයි. තවත් රස්තියාදුවකින් අපි හම්බ වෙමු. මතක් කරලා subscribe කරන්න, like කරන්න, share කරන්න. ආදරේ මං ඔයාලගේ රිතු.